ලස්සන යාළුවනේ. ඔන්න ඉතින් අපි පූසා ගේන්න ආවිල්ලා බස් එකට නැගිලා තමයි ඉන්නේ. ඔය ඉතින් එහා පැත්තේ ඉන්නේ මල්ලි. මල්ලිගේ උදව්වට තමයි මම මේ ආවේ. ඒ ඇස්සේ බස් එකට නැගලා අඹ විකුණන අංකල් කෙනෙකුත් හිටියා. ඉතින් අපි දෙන්නත් එක්ක යනවා. ඔන්න ඉතින් අපි දෙන්න ඇහැලියගොඩට යන්නේ. ඔය ඉතින් අපි දෙන්න බස් එකෙන් බැහැලා බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. අර මල්ලි එනකන්. ඔය ඉතින් අපේ මල්ලි ගෝතේ යන පිටිපස්සේ මමත් ඉතින් යනවා. මන් දන්නෙත් නෑ මාත් යන හිනාවි. ඒ මල්ලි ඉතින් අපට ටිකට් කඩයක් ළඟට වෙලා ඉන්න කිව්වා. මල්ලි එනකන් ඉතින් අපි ඉන්න. එතෙන්ට වෙලා. ඔන්න ඉතින් මේ මල්ලි ආවා. පූස්තරියත් අරගෙන අපි පූසත් අරගෙන මේ බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. එන්න දඟයි ඔය පූසා හොඳේ. අර බකියෙන් එළියට ගන්නකොට ඒ මල්ලිගේ බකියෙන් එළියට ගන්නකොට ඒ කඩෙත් පෙරලගෙනම දිව්වා කියන්නකො පාරෙන් එළියට ගියා නම් එම මු ඉවරයිනේ. ඊට පස්සේ අපි දැන් පූසට බඩු ගන්න පෙට් ෂොප් එකකට ආවා. එතකොට එතන හම්බෙච්ච යාළුවා බලන්න ලස්සන යාගේ. හරිම ෂෝයි. ඔන්න දැන් අපි ගෙදරගෙන ඇවිල්ලා ඔය පූසා. බලන්නක ඉතින් හරිම අහිංසක විදිහට ඉන්නවා. ඔය තියෙන ඉතින් අපේ පූස්තරියට ගත්ත බඩු. තඩියෙක් නන් නෙවෙයි ඉතින්. පුෂ් පැටියට පූසාලා හමිත. ඇත්තම ඉතින් උට තියෙන පුදුම සැපක් තමයි. අපිටවත් නැහැ ඔච්චර සැපක්. බලන්නකෝ මට නම් හරිම දුකයි. මල්ලි තමයි ඉතින් ගත්තේ. බලන්නකෝ ඌට තියෙන සැප. අපිටවත් එහෙම නැහැ. ඔන්න ඊට පස්සේ අපේ මල්ලි අවකාඩෝ ජූස් එකත් හදලා දීලා අපි දැන් ඒක බොනවා. හදලා දුන්න අපේ මල්ලි අවකාඩෝ ජූස් එකකුත්. අපි ඉතින් මාන්සීනේ ගෙදර ඇවිල්ලා එකත් බොනවා අය. ඔන්න ඉතින් ඊට පහුවදා මුගේ දඟ බලන්නක වැට්ටා වගේ දඟ පූස් තඩියෙත් තමයි මෝ. ඇත්තම කිව්වොත් පෙලක් වෙලාට දුකක් හිතෙනවා මේ අහිංසක පූසා. මෙච්චර දුර කතරක් ගෙවාගෙන අපේ ගෙදරටම ආපු එක ගැන. පව් ඉතින්. ඕන ඉතින් ඔය කනවා. කෑම කනවා. ඔය ඉතින් මාත් එක්ක සෙල්ලම් කර කර දඟල ඉන්න පුට පුදුම නැටිල්ලක් තමයි හැබැයි මොනව නැතත් තියෙන්නේ. බලන්නකෝ උගේ දඟලිල්ල නම්. ඔව්. ඔන්න
ඉතින් හොඳට කාලා බීලා කනමතයා වගේ බුදි. මොන්නම් ඉතින් පුදුම කේන්තියක් තමයි තියෙන්නේ. මු හොඳට කාලා නේද අපි මෙහෙ වැඩ කරනවා. ඔත්තමයි පව් කියලාත් හිතෙන වෙලාවට අහිංසකයා වගේ ඉන්නවා බලාගෙන. එහෙනම් අදට ගිහින් එන්න බයි. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම්. බයි.